ආයිබෝවන් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා ගොඩාක් රසට නූඩ්ලස් එකක් හදාගන්න පුංචි ටිප් එකක්. මොකද ගොඩක් අය කියනවානේ නූඩ්ලස් එක හදපුවම දිය රසයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට නූඩ්ලස් එක හදලා බලන්නකෝ. මේක නම් පුදුම රසක් තියෙන්නේ. හරියට චයිනීස් එකකින් ගෙනාවා වගේම රසයි මේ නූඩ්ලස් එක. එහෙනම් මේ රසම රස නූඩ්ලස් එක හදාගන්න අලුත් ක්‍රමය මොකක්ද කියලා බලන්න එන්නකෝ වීඩියෝ එකට. මුලින්ම පෑන් එක ලිපේ තියලා මම ඒකට තෙල් එකතු කරගත්තා. ඊට පස්සුව පොඩියටම තලාගත්තු සුදු ලුණු ටිකක් මම ඒකට එකතු කරගත්තා. සුදු ලුණු ටික බෙදෙන්න ඇරලා ඊට පස්සේ මම ඒකට chili paste එකෙන් ටිකක් එකතු කරගත්තා. මේක තමයි මං කියපු ක්‍රමේ. මේ විදිහට නූඩ්ලස් ෆ්‍රයිඩ් රයිස් හදපුවම මාරම රසකට ඒක තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්නකෝ. මේක මං ළඟදි පුරුදු වෙච්ච ක්‍රමයක්. ඇත්තටම මේ විදිහට මං ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. ඒක නම් පුදුම රසක් තිබුණේ. ඊට පස්සේ chili paste ටික හොඳට කලවම් කරගෙන ඒකටම හීනියට කපාගත් ලුණු ටිකක් එකතු කරගත්තා. ඒකත් එකතු කරගෙන ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ලුණු ටික ටෙම්පරාදු වුණාන් පස්සේ මම ඒකට සොසේජ් ටිකක් එකතු කරගත්තා. ඔයාලට වැඩිපුර වුණත් සොසේජ් එකතු කරගන්න පුළුවන්. සොසේජස් ටික එකතු කරගෙන කලවම් කරගෙන මම මේක ටික වෙලාවක් බෙද ගන්නවා. ටික වේලාවකට පස්සෙ මම නැවතත් සොසේජ් ටික හොඳට කලවම් කරගත්තා. මම සාමාන්‍යයෙන් සොසේජ් ගන්නකොට ටික වෙලාවක් හොඳට බෙදලා තමයි අරගන්නේ. ඊට පස්සෙ මම ඒකට බිත්තර ගෙඩි 3ක් එකතු කරගත්තා. ඔයාලට මීට වැඩිය වුණත් බිත්තර එකතු කරගන්න පුළුවන්. බිත්තර ටික එකතු කරගෙන සොසේජ් ටිකත් එක්ක ඉක්මනින්ම කලවම් කරගන්න. මේ බිත්තර එකේ තෙත ගතිය නැතුව යන්න කලින් මේ සේරම හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සෙ මම ඒකට හීනියට කපාගත් කැරට් සමග ගෝවා එකතු කරගත්තා. මේ දෙක මම එකතරම එකතු කරගත්තේ මේ දෙක ටිකක් තැම්බෙන්න ඕන නිසා. ඒකත් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සෙ මම ඒකට 3-5 කුඩු ටිකක් එකතු කරගත්තා. 3-5 කුඩු තේ හැන්දක් විතර වගේ එකතු කරගන්න. ඊට පස්සෙ ඒකටම අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්න. ලුණු දාද්දි ටිකක් අඩුවෙන් එකතු කරගන්න. මොකද අපිට පස්සේ ලුණු රස බලලා ලුණු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඒ ටික එකතු කරගෙන ඊට පස්සේ නැවතත් හොඳින් කලවම් කරගන්න. ටික වේලාවකට පස්සෙ මම ඒකට තක්කාලි සෝස් ටිකක් එකතු කරගත්තා. ඔයාලට තක්කාලි සෝසුත් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සෙ එයටම සෝයා සෝස් ටිකකුත් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්න. දැන් මම මේකට ලීස් ටික එකතු කරගන්නවා. ලීස් ටික එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්න. ඒ ගමන්ම මම නූඩ්ලස් ටිකත් එකතු කරගන්නවා. මොකද ලීස් එක මම වැඩි වෙලාවක් තැම්බෙන්න තියන්නේ නැහැ. ලීස් එක හොඳට කලවම් වුණාන් පස්සේ මම ඒකට නූඩ්ලස් ටික එකතු කරගත්තා. නූඩ්ලස් මම ටික තමයි එකතු කරගන්නේ. එකපාර සේරම එකතු කරලා මම නූඩ්ලස් කලවම් කරගන්නේ නැහැ. මේ විදිහට දෙපාරකට එකතු කරලා කලවම් කරගත්තාම හොඳට නූඩ්ලස් එක එළවලු එකත් එක්ක මිශ්‍ර කරගන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නූඩ්ලස් ටික රැලි වෙන්න නැති එක. ගොඩක් අය මගෙන් අහලා තිබුණා නූඩ්ලස් එක ගොඩක් වෙලාවට එයාලා තඹපුවාම ඇලෙනවා කියලා. ඒකට මම කරන විදිහ ඔයාලට කියන්න. නූඩ්ලස් ටික වතුර එක හොඳටම කොදිච්ච උනායින් පස්සේ තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සෙ විනාඩියක් දෙකක් කලවම් කරලා ලිප ඕෆ් කරලා බාලා තියන්න. ටික වෙලාවකට පස්සේ නැවතත් නූඩ්ලස් එක කලවම් කරලා රැල්ලක් අරගෙන බලන්න නූඩ්ලස් එක තැම්බිලා ඇතිද කියලා. තැම්බිලා ඇතිනම් ඉක්මනට නූඩ්ලස් එක පෙරා ගන්න. ඒ පෙරා ගත්තයින් පස්සේ ඒකට උඩින් සීතල වතුර ටිකක් දාගන්න. මේක හොදගන්නේ නැහැ. නිකන් උඩින් වක් කරගන්නවා විතරයි. ඊට පස්සේ අපිට මේ විදිහට රැලි වෙන්න නූඩ්ලස් එක හදාගන්න පුළුවන්.
ඔන්න දැන් සේරම මම නූඩ්ලස් ටික කලවම් කරගත්තා. ඔයාලා දැක්කනේ මම ටික ටික එකතු කරලා තමා කලවම් කරගත්තේ. පේනවා නේද මගේ නූඩ්ලස් එක හොඳට රැලි වෙන්න තියෙනවා. ඇලිලත් නැහැ. ඉතින් ඔයාලටත් මං කියපු විදිහට ක්‍රේමිලුවොත් මේ විදිහට නූඩ්ලස් එකක් හදාගන්න පුළුවන්. ඔන්න බලන්නකො දැන් අපේ නූඩ්ලස් එක හදාගෙන ඉවරයි. ඇත්තටම මේක නම් පුදුම රසක් තිබුණේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදිහට නූඩ්ලස් එක හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. එහෙනම් නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.